ආයිබෝවන් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ A to Z ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක. තවමත් බොහෝ දෙනෙක් නොදන්න විශේෂිත තැනකට ඔයාලව අද එක්ක යන්න හිතුවා. මේ අපි පිළියන්දල ඉඳන් නුවර පැත්තට යන ගමන්. පාන්දර පිටත් වෙන්න හිතුවත් ටිකක් පරක්කු වුණා. ඒකෙන් අපිට ලස්සන අහසක සුන්දරත්වය දකින්න පුළුවන් වුණා. අපේ channel එක ඔයාලා තවමත් subscribe කරලා නැද්ද? එහෙනම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. comment කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. ඉර පායලා තිබුණට අවට පරිසරයේ මීදුමක් තිබුණා. අර පේනවා නේද දිගටම මීදුම. ඒ අතරේ අපේ පොඩි අයට පොඩි බඩගින්නකුත් ආවා. ඉතින් කඩවතින් එක්සිට් වෙලා අපි හෙළබොජුන් හලක නැවැත්තුවා. මේ තියෙන්නේ එතන. කෑම ಜಾති ගොඩාක් තියෙනවා. මේ අනෝදා ජූස් එක. ආප්ප, ඉන්දියාප්ප, පිට්ටු, තෝසේ, වඩේ, කැඳ වර්ග, බීම වර්ග තව ගොඩාක් ಜಾති මෙතන තියෙනවා. අනික අපිට උණුවෙන්ම කන්න පුළුවන්. බඩ පිරෙන්න අපිත් කෑවා. ආයෙමත් අපි ගමන පිටත් වුණා. අපි දැන් යන්නේ කෑගල්ල පහුවෙලා මොළගොඩට. ඕනම කෙනෙක්ට මොළගොඩ ෂෙඩ් එක ළඟට ආවනම් හරි. මේ අද අපි ඇවිත් ඉන්නේ කෑගල්ල මොළගොඩ මිල්ලන්ගොඩ වලව්වට. මේ නුවර පාර. මේ පැත්ත කොළඹ. මේ තමයි අද අපේ කතා නායකයා. ආසියාවේ දිගම දල සහිත ඇතා ලෙස ලෝක ප්‍රකටව සිටි මිල්ලන්ගොඩ රාජ ඇතා. මේ හස්ති රාජයාගේ උස අඩි 12ක් වගේ වෙනකොට දල දෙක සිරුර ඇතුළත ඇති කොටසත් එක්ක අඩි 9ක් වගේ දික් වෙලා තියෙනවා. ඇතා වගේම ඇතාගේ හාම්පුතා මිල්ලන්ගොඩ වලව්වේ රාලහාමිගේ පුත් SRA මිල්ලන්ගොඩ මහත්මයාත් අද අපි අතර නෑ. ඉතින් මිල්ලන්ගොඩ මහත්මයාගේ පුත් ආනන්ද මිල්ලන්ගොඩ මහත්මයාගෙන් අපි විස්තර දැනගමු. මම දැන් ලොකදා මගේ වේතුමා ඉන්න කාලේ තමයි අල්ලගත්තේ. 1946න් තමයි ඇත බලපත්‍රයක් යටතේ අරගෙන ගේනවට උඟක් කුඩායි. මම හිතන්නේ කිරිබොන පැටිය කාලේ තමයි ඇත මෙහාට ගෙනාවේ. ගෙනල්ලා ඊට පස්සේ ටික කාලයක් මෙහි අපේ ගෙදර අපේ වේතුමා ඉන්නේ මිල්ලන්ගොඩ කියන ගමේ. ඒක තියාගෙන තමයි ඇත හදාගත්තේ. ඇත හදාගෙන යනකොට ටික කාලයක් යනකොට මේ අලියෙක් හැටියට තමයි පොඩි කාලේ දැක්කේ. මොකද රජගාන්සයට දෙන්නේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ තමයි මේ ඇතාගේ දල දෙක ටික දල දෙක වැඩනකොට තමයි මේ ඇතෙක් කියලා දැනගත්තේ. ඊට පස්සේ ඉතින් නොඑක් ප්‍රශ්න හැමේ කොහොම හරි මගේ පියතුමා ඒ ඇතා ආරක්ෂා කරගෙන සාමාන්‍යයෙන් දල තියෙන ලොකු ඇතෙක් හැටියට ඇති වෙනකල් හදාගත්තා. මම හිතන්නේ අපේ පරම්පරාවේ මගේ පියතුමාට ඉස්සර මගේ සීයා තමයි පළමුවෙන්ම අලි තැලෙන් අල්ලගෙන ඇවිල්ලා ඇති කරේ. ඉතින් ඒක නම් මේ ප්‍රදේශයේ අපි මිල්ලන්ගොඩ කියන ගම් ප්‍රදේශය තමයි අපේ සීයලා ඔක්කොම හිටියේ. ඒ ඉන්න කාලේ තමයි අලි පරම්පරාව ඒගොල්ලෝ හදාගෙන හිටියා. ඊට පස්සේ තමයි මෑතකදී තමයි අපි ආවේ මොළගොඩට. මිල්ලන්ගොඩ මහත්මයාගේ නිවස කියලා තමයි මේ හැරෙට කියන්නේ. ඉතින් මේ හැරේ මොකද මේ වත්තේ නිතරම අලි ඒ දවස්වල 10ක් 12ක් මේ නිතරම මේ වත්තේ බඳිනවා. මොකද මෙතන අලි නාවන්න තියෙන සියලුම පහසුකම් තියෙනවා. අලි 10 දෙනෙක් වුණත් නාවන්න පුළුවන්. ඉතින් අපේ මෙතන ඇල තියෙනවා. ඉතින් මේ ඉඩමත් අක්කර 10ක් විතර ඉඩම විශාලයි. ඉතින් අලි කොච්චර හරි බඳින්න පුළුවන් තැනක් පුරුදු වෙලා තිබුණා. ඊට පස්සේ තමයි මහනුවරට සම්බන්ධ වුණේ. මහනුවර විශේෂයෙන් විශ්ව දේවාලය, නාත, පත්තිනි, කතරගම ඇතුළු සියලුම දේවල් වල දේවභාරණ වැඩමවලා තියෙනවා. ඒකම අදිස්සියේදී මොකද පහුගිය කාලේ මාලිගාව රාජා තමයි මාලිගාව දළදා කරන වැඩ එකම ඇතා. ඉතින් ඇතා සමහර දවස්වල අසනීප වෙනවා. තමාට ගේන්න බැරි වෙනවා. ඒ හැම අවස්ථාවකදීම මේ අපේ ඇතාගේ පිටේ තමයි ඒ ඇතාගේ දළදා කරු වෙනවන්න අපි සලස්සලා දුන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා.
මේ හස්තිරාජයා 2011දී මිය ගියත් අපිට මේ ස්ථානයේ ජීවමාන ස්වරූපයෙන් දැක ගන්න පුළුවන්. ඔයාලත් නුවර පැත්තේ යනවා නම් මේ ස්ථානයට ගිහින් බලන්න. ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න හිතෙනවා. හරිම ජීවමානයි. මේ මිල්ලන්ගොඩ ලොකු මහත්තයා හස්තියාගේ හාම්පුතාගේ ඡායාරූපයක්. ඇත්ත වශයෙන්ම ඇතා පිළිබඳව අපි කියන්න ඕන මම ඇතා හොඳට හාම්පුතා අඳුරනවා. ඒ වගේම ගෙදර ඉන්න සියලුම අපේ පවුලේ සමාජිකයෝ ඔක්කොම අඳුරනවා. අපේ ගෙදර වාහනේ බව අඳුර ගන්නවා. ඉතින් බොහොම අපේ තාත්තට තමයි ගොඩක්ම ලෙන් ගත්තෝ හිටියේ. මොකද ඇතාට හැම වෙලාවෙම මොනවා හරි දෙයක් අවශ්‍ය වුණොත් මේ ඇතාගේ තියෙනවා ගෝසා කරලා පිඹිනවා. එතකොට තාත්තට ඇහෙනවා මේ ඇතා කෑ ගහන සද්දෙට පිඹිනවා අහනවා. ඒක මොකද මේ ඇතාට මොනවා හරි අඩුපාඩුවක් ඇති කියලා ඊට පස්සේ අද්දෝවන්ට කියනවා මේ ඇතාට වතුර මදිද කන්න මදිද කියන එක ඒ විදිහට ඇතාගෙන් මේ තාත්තට අවශ්‍ය කරන ඒ සංඥාව ඇතා දෙනවා. ඒ වගේමයි අපේ පවුලේ ඔක්කොම අඳුරනවා. අනිත් එක මේ ඇතා හරි කැමති මේ පෙරදස ජාති කන්න. එහම පෙරහැර යනකොටත් හැමදාම තාත්තා යනකොටත් අපි හකුරු හරි මොනවා හරි මේ අරගෙන යනවා හැමදාම මොනවා හරි කන්න දෙයක්. ලොසෙන්ජරයක් හරි අපි ගෙනියනවා පෙරහැර යනකොට දරදා කරුවෙන් මොනවත් එහෙමයි. මම හිතන්නේ මේ ඇතා පිළිබඳව අපි කතා කරනකොට අපි දන්නෙත් නෑ මේ ඇතාගේ තියෙන වටිනාකම. මොකද ජාත්‍යන්තර විදේශීය සංචාරකෝ නිතරම එනකොට අපි දන්නවා ඒගොල්ලෝ ලෝකේ වටේම ඒ සත්තුන්ට ආදරය කරන සංචාරකයෝ ඉන්නවා. සංචාරකෝ ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ තමයි අපිට කිව්වේ මේ ඇතා වගේ ඇතෙක් අපි දැකලා නෑ. අප්‍රිකාවත් ඉන්දියාවත් කොහොමවත් දැකලා නෑ. මේ ඇතා තමයි මම හිතන්නේ දැන්ට ආසියාවේ ඉන්න දලදිගම ඇතා කියන එක අපි එතෙන් තමයි තේරුම් ගත්තේ. ඒක නිසා තමයි අපි මේ ඇතා නැති වුණාන් පස්සෙත් අපි සංරක්ෂණය කරලා ඉදිරි අනාගත පරම්පරාවට බලා ගන්න අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ අත්‍යවශ්‍යම මේ ඇතා හැමදාම අවුරුද්දකට සාමාන්‍යයෙන් මාස 6ක් විතර මද කිපෙන කාලයක් තියෙනවා. මාස 6ක් විතර මේ ඇතා මද කිපිලා බැලලා දෙනවා. විශේෂයෙන් මේ ඇතා බැඳලා තිබ්බේ අපේ ගෙදර මගේ පියතුමාට උදේට නැගිටවගමම ඇතා හොඳට පේන තැනක දර්ශනය වෙන එක තමයි ඇතා බැඳලා හිටියේ. ඒකද එයාගේ තියෙන ආදරයට ඒක ඒ විදිහට කරගෙන හිටියා. ඉතින් ඒ වගේමයි හැමදාම සාමාන්‍ය උදේට නැගිටලා බලනකොට එතකොට ඇතාට අසනීපයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඇතාට කෑම අඩුවක් තියෙනවා නම් අපේ පියතුමා ඊට පස්සේ අපිට කතා කරලා අපි ඉන්නවා අත්තුවන්ට හරි අපිට හරි කතා කරලා කියනවා මේ ඇතාට අහවල් දෙය අඩුයි කියන ඒ වගේ ලොකු අධීක්ෂණයක් ඇරේ තමයි මේ ඇතා මෙතන ජීවත් වුණේ කියන එක මතක් කරගන්න ඕනේ. මම අපි දන්නේ ඉස්සර අලි 20ක් විතර වගේ ඉඳලා තියෙනවා. අපි දන්න කාලෙකට අලි 9 දෙනෙක් හිටියා. දල ඇතුන් 3 දෙනෙක් හිටියා අලි කියන දල තියෙනවා. ඔය පානබෝක්ක ඇතා කියලා ඇතෙක් හිටියා. ඊළඟට ජයන්ති කියන ඇතා හිටියා. ඊළඟට මේ ලොකු ඇතා හිටියා. ඉතින් විශේෂයෙන් ලොකු ඇතයි ඊළඟට ජයන්ති ඇතත් දලදා කරඩුව වරින් වර වැඩමව ඇතෙක්. ඒ ඇතත් දැන් අවුරුදු 3-4කට ඉස්සරලා ඇතත් වයසට ගිහිල්ලා නැති වුණා. ඒ ඇතත් අපි තාම ගොඩගත්තෙත් නෑ. ඇතා ඔළුවට මිහිදන් කරලා තියෙන්නේ. ඒකම මේ අවස්ථාව සඳහන් කරන අපි පරම්පරාවේ හිටපු අලි දැන් මාස 3කට ඉස්සෙල්ලා අපේ ඔට්ටාය වැලියා ගෝමරාලියා මාස 3මාරකට ඉස්සෙල්ලා අලියා වයසට ඒ අලියාන අවුරුදු 75ක් විතර වයසයි. ඉතින් අර මේ වයස නිසා මේ අලියා නැති වුණා. ඇතාට විශේෂයෙන් අපිට මතක් කරන්න ඕනේ ඇතාගේ තිබුණ එකම රෝගය තමයි දත් දියවීම. කොස්සතු පොල්ලතු කාපුවාම ඒවා ජීර්ණය කර ගැනීමට දත්වල ශක්තියක් නැති වුණා. එතකොට ඒකෙන් තමයි ඇතා දුර්වල වුණේ. ඊට පස්සේ අපි ඊට පොළාතු නැතුව වෙනත් ආහාර ද්‍රව්‍ය අපි දුන්නා. අර ඕස් ස්පීඩ් වගේ ඒවා දුන්නා. දීලා පුළුවන් තරම් මේවා කරගත්ත අවසානයේදී ඇතා නැති වුණා. විශේෂයෙන්ම නැති වෙනකොට අපිට මොකද අපි හිතුවා මේ ඇතාට විශාල මොකද ඇතා නැති වුණාට පස්සේ අපිට හිතා ගන්නත් බෑ පංසකෝලේ දෙන වලට 75 නමක් කාම්දුරුවල වැටලා තිබුණා. ඒ වගේම ජනතාව දහස් ගණනක් මෙතන රැස් වුණා. රැස්වල ලොකු මිනිසුන්ගේ ලොකු ශෝකයක් ප්‍රකාශ කරලා රට හැමතැනම ලෝකෙම මට කතා කරා. කැනඩාව, ජර්මනිය, ඉතාලිය ඒ වගේ රටවලින් මේ ඇතා පිළිබඳව මගෙන් විමසුම ඇත නැති වුණා. අපි ඒ වෙනකොටත් අපි කල්පනා කරලා තිබේ මේ ඇතා අත් වශයෙන් වටිනා සතෙක් ආසියාවේ දලදිගම. ඒ කියන්නේ අපිට රටට ලොකු අභිමානයක් වෙන ඇතෙක්. ඒ නිසා අපි මේක සංරක්ෂණය කරන්න ඕනේ. මිය ගිහිල්ලා පැය 4-5ක් ඇතුළත තමයි හැම ඉවත් කරේ. මොකද මාළිගාව ඇතාගේ හැම ඉවත් කරන්න ටිකක් ඒක ප්‍රමාද වුණා. ඒකෙන් හැම ඩැමේජ් වුණා. දැන් මේ ඇතාගෙන් ඒ වෙනකොටම අපි ඒක ලෑස්ති කරලා තිබුණ නිසා ඒගොල්ලෝ ඇවිල්ලා ඒ හැම ඉවත් කරන කටයුතු කරා.
දැන් අවුරුද්දක් ගියා මේ අත හැම පදම් කරන්න සාමාන්‍ය. අවුරුද්දක් විතර ගියා. මොකද ගෙමින් ටික තමයි ඒකේ අර තෙල් තට්ටු අයින් කරලා හැම පදම් කරන කිමිකල්ස් දාලා ඒක ලොකු බාර දూరు කාර්යයක් විශාල වේදමක් ගියා. දැනන දෙනෙක් කැපීමක් කරලා තමයි මේ අත සංරක්ෂණ කරන්න කටයුතු කරේ. ඉතින් මොකද මේක හදන්නත් ලේසි නෑ. මේක උඟක් මේ පාස්ටර් පැරිස් ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය අපි හොයාගෙන විශාල වේදමක් කරලා තමයි මේක සංරක්ෂණය කරලා කටයුතු කරේ. මම අවශ්‍ය සඳහන් කරන්න ඕනේ. මොකද හුඟක් අපි මේක විවෘතව තියන්න බෑ මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් අපි ආරක්ෂිතව ඒක ආවරණය කරලා තියෙන්නේ. ඉතින් අපි කවුරු හරි ඕනම කෙනෙක් ඇවිල්ලා අවශ්‍ය කෙනෙක් ඇවිල්ලා අපිට අත පෙන්නන්න ගියොත් ස්වාමීන් වහන්සේලා හෝ පාසල් ළමෙන් හරි හොත් අපි ඒක විවෘත කරලා ඒක පෙන්නනවා. අනිත් රට අපි වහලා දෙනවා. මම විශේෂයෙන් ආරාධනා කරන සියලු දෙනාටම පාසල් ළමින්ද මේ රටේ ඉන්න බෞද්ධ ජනතාව විදේශිකයන්ට සියලු දෙනාටම ඕනම කෙනෙකුට ඇවිල්ලා මෙතනදී කතා කරලා මේක ඇවිල්ලා විවෘත කරලා බලලා යන්න පුළුවන් විදිහට අපි කටයුතු සලස්සලා තියෙන කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. මේ ඉන්නේ මිල්ලන්ගොඩ ලොකු මහත්තයාගේ තවත් එක් පුතෙක් ගංගා මිල්ලන්ගොඩ. එතුමා අපිට හරිම රසවත් තොරතුරු ටිකක් කියලා දුන්නා. ඇතා මිය යන්න කලින් ඉඳන්ම ඇතාව සංරක්ෂණය කරන අදහස ඇතිව ජාතික කෞතුකාගාරය සමග සාකච්ඡා කරගෙන මේ වැඩේට ලෑස්ති වෙලා තියෙනවා. කෞතුකාගාරයේ චර්ම ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් මේ හැමෝගෙම සහයෝගය නොඅඩුව ලැබිලා තියෙනවා. මේ අපිට විස්තර කරන්නේ ඒ සම්බන්ධව. කොහොමද මේ හස්තියාගේ අනුරුව හැදුනේ? ඇතුළට කොහොමද පුරවලා තියෙන්නේ? ඒ වගේ විස්තර ගොඩාක් අපිත් එක්ක කතා කළා. ඔයාලත් ගියාම ඔයාලට අපිට වගේම විස්තර දැනගන්න පුළුවන් වෙයි. ගංගා මහත්මයා අපිට කියපු විදියට සතෙක් සංරක්ෂණය කරනකොට ඒකට අදාළ කෙමිකල්ස් වර්ග, එතකොට ඒකට අවශ්‍ය උපකරණ සතා මිය යන මොහොත වෙනකොට ගෙදර තියෙන්න ඕනෙලු. නැතිනම් ඒව සපය ගන්නත් සෑහෙන කාලයක් ගත වෙනවා. මේ කෙමිකල්ස් ටික දැන් පැය 24යි නම් අලියාගේ හැම අරගෙන පතන් කරන්න තියෙන්නේ කෙමිකල්ස් ටික අපි ගෙදර තියෙනවා. අපිට වටිනා තොරතුරු ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ඒ හස්තියාගෙන් සමු අරගෙන ආවා. ඉතින් උදේ ඉඳලා ට්‍රැවල් කරලා ඇලකින් දොලකින් නෑවේ නැත්තම් වැඩක් නෑ නේද? නාකියාගෙනම යමු එහෙනම්. මේ කුඩා ඇල තියෙන්නේ කෑගල්ල ඇකිරියගල ගමේ. වැහි කාලෙට නම් මීට වඩා වතුර තියෙනවා. මීට වඩා ගැඹුරුයි. ඔන්න ඉතින් මම වතුරට බහින්න නැති හේතුව ෆිෂ් තෙරපි. එහෙනම් අපි ගිහින් එන්නම්. ඒ මගේ චූටි පුතා. එයාලට අද හරිම ලස්සන සතුටු දවසක් වුණා. ඉතින් අපි හවස එළිය වැටිලා තීද්දිම නැවත එන්න පිටත් වුණා. ඒ වෙලෙත් අහස උදේ වගේම හරිම ලස්සනයි. ගිනි බෝලයක් වගේ ඉර බැහැගෙන යනවා. ඔයාලා අපිව බලන් හිටියට අහගෙන හිටියට බොහොම ස්තුතියි. ආයේ දවසක A to Z ශ්‍රී ලංකා YouTube channel එකෙන් මේ වගේම ගමනකින් අපි හමු වෙමු.